හෙලෝ යාළුවනේ ඉතින් සාදරයෙන් පිළිගන්නවා ටෙක් බයිකා YouTube channel එකට. හරි යාළුවනේ ඉතින් අද අපි බලමු ලංකාවට access නැති, ඒ කියන්නේ ලංකාවෙන් block කරලා තියෙන website වලට අපිට log වෙන්න access දෙන Supreme VPN 5ක් ගැන තමයි යාළුවනේ ඉතින් අද review එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ නම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මම තෝරගෙන තියෙන අපේ list එකේ පළවෙනි app එක තමයි NordVPN කියන app එක. ඉතින් යාළුවනේ මේ app එක අපිට Play Store app එක වගේම App Store app එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක පේනවා ඇති ඔයාලට මේ වෙද්දි මිලියන 100කට අධික downloads ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේක verified app එකක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා අපිට. ඉතින් යාළුවනේ මේකේ ඔයාලට ඕනනම් photos බලලා basic දෙයක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක මම පළවෙනි app එක විදිහට ගත්තේ. මේකේ හොඳ reviews තියෙනවා. 1 million reviews තියෙනවා. මිලියන් 100ක් download එකකින්. ඉතින් ඒකෙන් star තියෙනවා අපිට 4.4 reviews. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි අපිට reviews බලා ගත්තොත් හොඳ good reviews බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් යාළුවනේ මම recommend කරනවා මේ app එකත් හොඳම app එකක් වෙයි කියලා. ඉතින් යාළුවනේ මේ app එක අපි about ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ app එක release කරලා තියෙන්නේ 2016 මැයි 16. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේ app එක අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් 6. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඔක්තෝබර් 9. ඒ කියන්නේ මීට දවස් 3කට කලින් මේ app එක අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ app එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 9 සහ ඊට ඉහළ ෆෝන් වලට විතරයි. ඉතින් යාළුවනේ මේක පොඩිම පොඩි MB ගානක් තමයි වෙන්නේ. MB 35.17ක් වගේ ප්‍රමාණයක්. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ app එක. ඉතින් යාළුවනේ එහෙනම් අපි යමු අපේ list එකේ දෙවෙනි app එක. හරි යාළුවනේ ඉතින් අපේ list එකේ දෙවෙනි app එක තමයි ExpressVPN කියන්නේ. ඉතින් යාළුවනේ මේ app එකත් අපිට බලා ගන්න පුළුවන් මිලියන 50කට අධික downloads තියෙනවා. ඒ වගේ තමයි මේ app එකත් verified app එකක් කියලා අපිට මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේ තමයි යාළුවනේ මේ මිලියන 5ක downloads අතරින් 3,85,000ක් reviews අපිට බලා ගන්න පුළුවන්. ඒක අපි සම්මතයක් විදිහට ගත්තොත් එහෙම 3.5 reviews වගේ සඳහන් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකෙත් good reviews අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේ app එකේ about ගියොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ app එක රිලීස් කරලා තියෙන date එක වගේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා 2012 ජනවාරි 6. ඒ කියන්නේ හරියට මීට අවුරුදු 13කට විතර කලින් තමයි යාළුවනේ මේ app එක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වුණාට තාම මේ app එකේ අප්ඩේට් එනවා. ඒක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් 3. ඒ කියන්නේ දැන් දවස් සතියකට විතර කලින්. හරි යාළුවනේ ඉතින් මේ app එක required OS එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා Android 5 හරි ඊට උඩින් තියෙන version. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේ app එකත් පොඩි MB ගණන් තමයි වෙන්නේ. MB 67.55ක් වගේ. ඉතින් යාළුවනේ අපේ list එකේ තුන්වෙනි app එක තමයි Surfshark කියන app එක. ඉතින් යාළුවනේ මේ app එකත් ඔයාලට Play Store එකේ වගේම App Store වල බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මේ app එකෙත් මිලියන 10කට අධික downloads අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ app එකත් verified app එකක් කියලා මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ reviews බලා ගත්තොත් අපිට 1,75,000ක reviews බලා ගන්න පුළුවන්. ඒකෙන් good reviews තමයි ගොඩක් ඒවා තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් 4.0 reviews අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකෙත් අපිට මේ විදිහට අපිට සඳහන් කරලා තියෙනවා US වගේ servers වලට යන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේ app එකේ අපි about වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ app එකේ release කරපු date එක විදිහට මේකේ සඳහන් කරලා තියෙන්නේ 2018 ජූලි 2 වෙනිදා. ඉතින් යාළුවනේ මේ app එක අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 26. ඉතින් යාළුවනේ ඒ කියන්නේ දැන්ට සති එකමාරකට විතර කලින් මේ app එක අප්ඩේට් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මේ app එක අපිට run කරන්න පුළුවන් වෙන්නේ Android 5 සහ ඊට උඩින් තියෙන app version වලට විතරයි. ඉතින් යාළුවනේ මේ app එකත් පොඩිම පොඩි MB ගණන් තමයි වෙන්නේ. MB 47.3ක් වගේ. ඉතින් යාළුවනේ අපේ list එකේ හතුරෙනි app එක තමයි CyberGhost කියන app එකේ මේ app එකත් verified app එකක් කියලා මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ app එකේ මිලියන 10කට අධික downloads අතරින් 1,50,000ක් reviews තියෙනවා. ඒක අපිට ගන්න පුළුවන් 4.1 reviews විදිහට. ඉතින් යාළුවනේ මේ app එකත් good reviews තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ app එකේ අපි about app වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ app එක release කරලා තියෙන 2014 මැයි 20. ඒ කියන්නේ දැන් අවුරුදු 11කට විතර කලින්. ඉතින් යාළුවනේ මේ app එක අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 2 වෙනිදා. ඒ කියන්නේ යාළුවනේ දැන් මාසයකට විතර කලින්. ඉතින් යාළුවනේ මේක required OS එක වන්නේ ඒත් Android 5 හරි ඊට ඉහළ OS වගේ තමයි. ඉතින් යාළුවනේ මේකේ download
සයිස් එක වෙන්නේ ඉතින් පොඩි ගාණක්. මේක අනිත් ඇප් වලටත් වඩා අනිත් ඇප් වලට සාපේක්ෂව පොඩි ගාණක් තමයි වෙන්නේ MB 20ක් වගේ. ඉතින් යාළුවෝ ඇප් ලිස්ට් එකේ පස්වෙනි. ඒ වගේම තමයි අන්තිම ඇප් එක තමයි IP Vanish කියන ඇප් එක. ඉතින් යාළුවනේ මේක අපිට ඩවුන්ලෝඩ්ස් බලා ගන්න පුළුවන් මිලියන 10ක් වගේ ඩවුන්ලෝඩ්. ඒ වගේම තමයි මේ ඇප් එකත් වෙරිෆයිඩ් ඇප් එකක් කියලා අපිට මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේකේ මිලියන් 10ක ඩවුන්ලෝඩ්ස් අතරින් 60000කට ආසන්න ප්‍රමාණයක රිවිව්ස් තියෙනවා. ඒක අපිට 4.3 රිවිව්ස් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඇප් එකෙත් good reviews මෙහෙම තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මේක about වලට ගියහම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඇප් එක රිලීස් කරලා තියෙන 2013 සැප්තැම්බර් 11. ඉතින් යාළුවනේ මේක අන්තිමට අප්ඩේට් කරලා තියෙන 2025 සැප්තැම්බර් 15. ඉතින් යාළුවනේ මේකේ රික්වයර්ඩ් OS එක විදිහට අපිට බලා ගන්න පුළුවන් Android 7.1 වල සහ ඊට ඉහළ තියෙන OS තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ ඇප් එකත් ඩවුන්ලෝඩ් සයිස් එක නම් පොඩි MB ගානක් තමයි MB 14ක් වගේ පොඩි ගානක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමයි අපේ බ්ලොග් සයිට් වලට එන්ටර් වෙන්න තියෙන VPN ලිස්ට් එක ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා අද දින අපේ වීඩියෝත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. හරි යාළුවනේ ඉතින් අද දින අපේ වීඩියෝත් ප්‍රයෝජනවත් වෙනවා නම් channel එක subscribe කරලා වීඩියෝ like කරලා ඔයාලගේ පහලින් කමෙන්ට් කරලා යන්න. හරි යාළුවනේ එහෙනම් හැමෝටම සුබ